අයිබෝන් හැමෝටම අද අපි අරගෙන ආවේ Battlefield 6 කැම්පේන් එකේ තවත් සුපිරි මිෂන් දෙකක ගේම් ප්ලේ එකක්. ඉතින් මේකේ පළවෙනි මිෂන් එකේදී අපිට ටැක්ස් ආමටා කියන ප්‍රබල හමුදා සංවිධානය ගැන මූලික අවබෝධයක් ලැබුණා. දැන් ඉතින් අපේ Dagger 1 3 කණ්ඩායම මේ ලෝක යුද්ධේ වළක්වන්න කරන සටන තවත් තීව්‍ර වෙනවා. අපි බලමු මේ මිෂන් දෙක ඇතුළත අපිට මොනවාද වෙන්නේ කියලා. අපි දැන් ෆ්ලයිට් එකේ යන්නේ ෆ්ලයිට් එකෙන් පහළට පයින්න තියෙන්නේ මේකෙදී අපිට ඉතින් දෙවෙනි මිෂන් එකේදී ජිබ්‍රල්ටර් වලදී තමයි මේ මිෂන් එක තියෙන්නේ අපේ කැරක්ටර් එක වෙන්නේ ගෙකෝ හරි මෙයා ස්නයිපර් කෙනෙක් හරි ඒකට බලන කෙනෙක් විදිහට තමයි අපිට මේක කරන්න තියෙන්නේ මේකේ මං හිතන්නේ ස්නයිපර් කිව්වට එහෙම ලොකු ස්නයිපර් කේස් එකක් නෑ හැබැයි මේක හින ආතල් මොකද අපි බල්ලා අනිත් කට්ටියට පාරවල් කියලා දීලා එහෙම තමයි යන්න තියෙන්නේ හරි මේ දැන් මේකේ ෆ්ලයිට් එක යන්නේ ෆ්ලයිට් එකෙන් දැන් පහළට පයින්න තියෙන අපි බලමු මේකේ මේ ග්‍රැෆික්ස් නම් ඇත්තටම දැන් ඉතින් අලුතෙන් එන ගේම්ස් වල ග්‍රැෆික්ස් ගැන නම් අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ ඇත්තටම හොඳයි ඒ වගේම තමයි මේකේ මිෂන් එකේ ප්‍රධානම අරමුණ කියන අපේ ටාගට් එක තමයි පැක්ස් ආමටා එකට අයිති එයා ඩිෆෙන්ස් ගන්න සහ මේ රේඩර් පද්ධති විනාශ කරන එක මේක විනාශ කරලා අපේ ලාංශ කණ්ඩායමට ආරක්ෂිතව ඇතුළේ තියෙන ඉලක්කවල පහර දෙන්න පුළුවන් වෙන්න තමයි මේ වැඩේ කරන්න තියෙන්නේ. හරි අපි දැන් පහලට පයින්න තමයි යන්නේ. මේ අර බලන්නකො අර මේක වයිස් එක දාගත්තට පස්සේ අර ඉරේලිය වැටෙද්දි වයිස් එකට වැටෙන හැටි ඒක මාර ලස්සනයි. දැන් පහින්න තමයි යන්නේ බලමු. ඔන්න අපි පහළට පැන්නා. මාර ලස්සනයිනේ. මේ ඇත්තටම මට එන ආසාවක් තියෙනවා මෙන්න මේ වගේ ඉඳලා පයින්න. බලන්න බලාකුළු අර කපාගෙන යන. කපාගෙන යන කේස් එකක් තියෙනවා. දැන් ඔයාලා මොකද කියන්නේ? ඔයාලා නිකන් ආස නැද්ද ඔය වගේ අර බලන්න මාර ගතිනේ. ඈ සාමාන්‍ය අපි ෆ්ලයිට් එකකින් යද්දී අර මේ වින්ඩෝ සීට් එකක් ගාව හිටියොත් එහෙනම් බලද හැකි අපිට ඔන්න ඔය විදියටම තමයි පේන්නේ බලාකුළුත් එක්ක යනවා ඈතින් බලාකුළු තියෙනවා ඊට පායලා තිබ්බොත් ලස්සන ඊට පායලා තියෙනවා ඒ වගේම තමයි මේක හරි ඔන්න දැන් තමයි මේ අපි පහලට යන්නේ ඔයාලට පේන විදිහ පල්ලෙහාට තියෙනවා නිකන් එන්න විනාශයක්. ඉතින් යුද්ධ කියන්නේ ඉතින් ඇත්තටම විනාශය තමයි. ඉතින් ආතල් අපේ මේ ආතල් එකට මේවා කරාට හරි. ඔන්න මේ අපි පහලට පැන්නා. ගේකෝ කියන කැරක්ටර් එකෙන් තමයි අපිට මේවා කරන්න තියෙන්නේ. ඉතින් මේ කෙල්ලෙක් ඉන්නේ. කාටත් එක තමයි යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේකේ අපිට තියෙන්නේ මේ හොඳට ෂේප් එකේ ගිහිල්ලා ඉවර වෙලා ක්ලියර් කරලා දෙන්න තමයි තියෙන්නේ අනිත් කට්ටියට යන්න අනිත් ටීම් එකට. ඔන්න. මේකේ මේ අර ඔටෝ රීලෝඩ් කරනවා හැබැයි අපි මවුස් එකේ ADS එක අයින් කරන්න ඕනේ. ඒතකොට තමයි රීලෝඩ් කරන්නේ. ADS එක අපි තියාගෙන හිටියොත් එහෙම අපිට මේ රීලෝඩ් වෙන්නේ නැහැ. ඒක නිකන් අර මේ අපි දැන් අර කොඩ් එක ගහද්දි එහෙම ඔටෝ රීලෝඩ් වෙනවා කියලා කියන්නේ මේ ලෝඩ් කරගන්නවනේ. අන්න ඒ වගේ ලෝඩ් කරගත්තා නම් මරු. ඔන්න සෙට් එක යනවා. බලමු මෙයාලා මොකද කියන්නේ කියලා. අපි ඊළඟට මොකද කරන්නේ? We'll approach through the cave system. Main road's too exposed. Roger. දැන් තියෙන්නේ රේඩියෝ ටවර් එකට යන්න තියෙන්නේ. රේඩියෝ ටවර් එකට ගිහින් ඉවර වෙලා එතන ඉඳලා ආපහු ස්නයිප් කරන්න තමයි තියෙන්නේ. මෙයාට යන්න ක්ලියර් කරලා දෙන්න. Sparking old feuds for a reason. Fracturing long-standing alliances. Whoever's putting the bill wants to shake up the world. මේ බලන්න මාර ලස්සනයි. ඈ ඒක හිනම ගති. මේක නිකන් මේ හොල්මන් මන්දිරේ වගේ කේස් එකක් තියෙන්නේ. මම අර වීඩියෝ එක දැක්ක මේක නෙමෙයි. තව ඉස්සරහා තියෙනවා. ඒ කියන්නේ හොල්මන් කේස් එකක් නෑ. Don't hang around.
We won't wait for you. Copy. මෙන්න මෙතනින් උඩට යන්න තියෙන්නේ. හරි. අපිට යන්න තියෙන්නේ මෙන්න මේ පාරෙන්. මේක මට එන ප්‍රශ්නයක් දැන් අර කට්ටියට අතනින් පැනලා ඇයි අපි මෙතනින් යන්නේ කියලා. Overwatch position ahead. හරි. Copy. Lancer, ඔන්න we're in position. Roger, what you seeing? ආපහු ස්නයිපින් Details 30 meters. We're on the road further back. කේස් එකක් තියෙනවා. Stand by. Gecko, show me why you're. දැන් ඔයාලට තේරෙන්නේ නැති මේ Send it. අර Rounds down කට්ටියට range. යන්න අපි ක්ලියර් කරලා දෙන්න ඕන. Engaging. ඉන්න Lancer, අයට push forward. Roger that. Engaging. ෂූට් කරලා දැන් මේ කැම්පේන් ගේම් වල දැන් ඔයාලා මේ කොඩ් එහෙම ගහලා තියෙනවා නම් වෝසෝන් එක ගහලා තියෙනවා නම් අන්න ඒ වගේ ගහලා තියෙනවා නම් අර ඒ වගේ තියෙන අමුතු ස්නයිපින් ෆීල් එකක් අර රියලිස්ටික් ගතිය දැන් මේ වගේ අර හරියට වදිනවා හැබැයි මේ On me. මට රියලිස්ටික් ගතිය මේ වගේ ටිකක් මදි වගේ Mills, you copy? Loud and clear, Dagger 1-3. Sit rep. We're on the X. හරි Moving අපිට to මේ an ටවර් Overwatch එකට තමයි position. යන්න තියෙන්නේ මං හිතන්නේ You'll know when we start slinging rounds downrange. Good work, Dagger 1-3. ගිහිල්ලා බලමු Report back once the station's down. ඔයාලට පේනවා ඉතින් මේක මාර ලස්සනයි Onward and upward. ඔන්න හැමෝම තියෙනවා Dagger, we need you. Get up that tower now. එනම Hustle, Gecko, up the tower. ගති Multiple tangos ahead. Over. Focus on the high prio target and the direct threat to Lancer. Copy. අපිට ක්ලියර් කරලා දෙන්න තියෙන්නේ We're set in position. Over. කොහෙද ඉන්නේ Copy that. We're pushing up now. Give us some cover. Weapons free. Infantry covered by the forklift. Smoke 'em. ඇත්තටම මේ යුද්ධ මේ වගේ තමයි ඇත්තේ නේද? ගිහිල්ලා නැහනේ. දැකලා නැහනේ ඇත්තටම. හැබැයි ඉතින් ඇත්තටම මේ විදිහටම තමයි ඇත්තේ. ප්ලෑන් කරලා ස්ට්‍රැටජිස් වලට ගහන්න ඕන ගේම් එකක් තමයි ඉතින් යුද්ධ කියන්නේ. Gecko, shoot her at the main structure. Don't let him get a beat on us. ඒතකොට හිතනවා දැන් අපි මේ ගේම් යන්නේ ප්ලේ කරන්නේ. ලංකා යුද්ධ තියෙන කාලේ Mid-layer. ඇත්තටම මොන තරම් මේ Vehicle incoming. ගේමක් ගහන්නද අපේ සෙට් එක. Move that truck. මේ කට්ටිය මේ පැක්ස් ආමටා කියන සෙට් එක තමයි ඉන්නේ. ඉතින් අපි නෙවෙයි අපේ හතුරු ඉන්නේ පැක්ස් ආමටා කියන කට්ටිය. ගහගෙන යන දින මටත් වදිනවා ඌ ගාලා. Reloading! ඕම් RPG එකක් ගැහුවා. Engineer KIA! මං හිතන්නේ ඉවරද? නෑ තව සෙට් එකක් එනවා. Suppressive fire. Reloading. ඔන්න සෙට් එකක් බහින උඩින්. Need to reload! මම ගොඩක්ම වෝසෝන් එක ඇහුවේ. වෝසෝන් ගහලා ඉවරලා මේක කරද්දී අර කී බයින්ඩින් වෙනස් පොඩ්ඩක්. ඒ සමහර වෙලාවට මට පැටලෙනවා. Keep pushing. මේක නිකන් මේ දැන් මේ ස්නයිපින් මිෂන් වල ඔයාලට මතක ඇති මේ ස්නයිපර් ගෝස්ට් වෝරියර්ස් එක. අන්න ඒකේ වගේ පොඩි ඉෆෙක්ට් දාලා බුලට් එක යන විදිය පෙන්නලා ස්ලෝ මෝෂන් දීලා අන්න ඒ වගේ තිබ්බනම් පොඩි ආතල් එකක් තියෙයි. හැබැයි ඉතින් මේ වගේ මේ ඕගාලා ගාගන්න Tango එකට above is down! ඒක වයිබ් එක සමහරට ඇයි කියලා හිතනවත් දන්නේ නැහැ. ඒ වගේ දුන්නේ නැත්තේ. අර ඔන්න සෙට් එක ගියා. Dagger 1-3. We're at the structure now. Setting C4 charges. හයි කරනවා. Got him to the target. මේ පුපුරවන්න තමයි යන්නේ. මම හිතන්නේ මේක තමයි රේඩාර් පද්ධතිය මෙයාලගේ. Stand by. මරියමෝ ටික හරි. 5, 4, මොකද කියන්නේ මෙයාලා මේක? 2, 1. Firing now. හරි. බාන්න මේක මේ බ්ලාස්ට් වෙන විදිය. අර එන හතරනේ. පොඩි බ්ලාස්ට් ටික හතර වටේට මිසික් එනවා. Thanks for the assist, Dagger. හරි ටනල් එකකට යන්න තියෙන අපි බලමු ගිහිල්ලා. Likewise, Lancer. Heading to the tunnels now. Good luck. Dagger out. Let's roll. Moving.
අර අපි පොඩි කාලේ ගැහුවේ මේ වගේ දැන් අර හෙමින් ගහන්නේ නැහැ. එක පාට පැනගෙන ගහගෙන යන්න ඉස්සර අපි මේ Call of Duty Battlefield ගැහුවේ කොහොමද? අන්න ඒ විදිහට තමයි ගහන්න ඕනේ. මෙන්න මේක තමයි අර මං කිව්වේ නිකන් හොල්මන් මන්දිරේ වගේ වීඩියෝ එක දැක්ක කියලා. මේ තරම් ලොකු කේස් එකක් නැහැ. කලුවරේ තමයි යන්න තියෙන්නේ. Dagger, do you copy? Repeat, Dagger 1-3, do you copy? Lancer, this is Dagger 1-3. Reading you. Wait for the kill. Lancer, you're coming in broken. Down. Down. මම හිතුවේ ඒක මේ හිමීටයි කියලා. නෑ. මීයෝ. Yeah. හරි. Go යන්න White තියෙන්නේ. Lancer, you read me? What's your status? මේකෙදී Your military අපිට මේ අර powerhouse and the කැක්සාමට radios are still එකේ pieces of junk. ඇතුලේ මොනවද වෙන්නේ? යාලා මොන වගේ දේවල්ද කරන්නේ? අන්න ඒ වගේ දේවලුත් අපිට මේක බලා ගන්න පුළුවන්. Come on. Let's get to the exit. Right ahead. Caution. අපි ගිහිල්ලා Clear. බලමු. Looks like we're on the right track. Remember this from the briefing. Underground World War II museum. Pretty cool, huh? මේක ඇතුලේ මේ Man, මෙයාලගේ these guys were tough. නිකන් අමුතු No කේස් PMCs එකක් back in their තියෙනවා. day. You know any mercs? Been on joint ops. Though. Yeah, Not නිකන් sure ඩමි what තියෙන්නේ. service signed up, but packs. Nah, nobody I know would stoop that low. ඉතින් හැමෝ Got some අනම්මනම් equipment අපිට here. ගන්න පුළුවන්. Packs must be using the tunnels. මොකද්ද Take මේක? it. Could be useful. ඕන්න යා. අර පේනවා නිකන් මේක මේ ලෝකේ එකපාරට ඔහොම යද්දි එකපාරට බුම් ගාලා අර රෙසිඩන්ට් ඉවිල් වගේ එකපාරට මොකක් හරි ආවනම් බය වෙනවා. අර දැක්ක හිටපු. මේකේ වැඩේ කියන්නේ දැන් මෙතන වෙඩි කියන්න අමාරුයි. ඇයි කවුද කින්න මන්ද කියලා පේන්නේ නැහනේ. අර ඩමිස් කියනවා. Launching grenade! කොහෙද ඉන්නේ? අන්න එකෙක් කෙනා තෝරන්නේ. ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. හරි යන්න තමයි තියෙන්නේ. එකසෙත් ඉන්න. පේනවද ඉන්න දැන්? ඉන්න තැන පේන්නේ නැහැ. අර ඩමිත් එක්ක අස්සෙන් ගහනවා කොහෙන් ගහනවා කියලා හොයාගන්න බෑ. Launching frag! කෝච් එකට තමයි ගහන්න ඕනේ. Reloading! කෝ අපේ කැප්ටන්. යක්කු වගේ. Shotgunner down! අර කාරකත් තියෙනවා. තව එකක් ඉන්නවනේ. ටෝච් එළියක් දැක්කා. ඉතින් එකෙක් නෙවෙයි. අර මේක අස්සේ මොනවද දන්නේ නැහැ කරන්නේ. කවුද කාට පිස්සු ගෙල්ලන්නේ? Throwing frag! බිනි ගන්නවා. Which way? Exit's down. Help me with the elevator. හරි දැන් එහෙනම් අපි යන්න යන්නේ. යන්න බලමු. Dropping chem light. යට මොකද තත්ත්වය කියලා බලන්න යන්නේ. Yeah, it looks good. Hold on, Nanny. Look up. Descending. කියන යන්නේ. පල්ලයට ගිහලා බලමු. මේ වගේ එකක් අපිට හිතන්නවත් බෑනේ. ඉතින් ආම් ට්‍රේනින් එකකින් තමයි
පුළුවන් නේ. හරි. Mills, copy. Good to hear you're in one piece, ගිල්ල Dagger. බලමු. We're through the tunnel system. අර ටනල් එකෙන් එළියට ආව නිකන් හොල්මන් මන්දිරය වගේ එකක් අස්සේ තිබ්බේ. Report back when Pax's anti-air is down. Mills out. Lancer, this is Dagger 1-3. How ආපහු copy? ස්නයිපින් මිෂන් එක අද තියෙනවා. ඉතින් බලමු. You've been sightseeing. Encountered some tourists, but we're still on track. Glad to hear it. දැන් අපිට තියෙන්නේ මේ ගන්න එකක්. Holding position. Copy. ගවර්නර්ස් We'll පැටරි. signal shortly. I'll put the Kessel on. Ouch. ඊළ බලමු. මේක මම දන්නේ විදිහට නම් ගන්න එකක් තමයි තියෙන්නේ මේ. ඒක දෙලින්ම පුරවලා Lancer, we're in මේක position. කරලා දාන්න. Copy. Let's do this. Engaging now. I'll cover you. මේක සප්‍රෙසර් නෑ කෙලින්ම ගහපුවම ආයේ මුළු පළාතම දන්නවා බඩු ඇවිල්ලා කියලා. ඉන්න සෙට් එකට ගහමුනේ. Hold the line! Reloading! මේ ස්නයිපර් එකක් ගහන්න ඕනේ අර මේ ස්ටෙල්ත් විදියට කවුරුත් දන්නේ නැහැ හොරෙන් ගිහිල්ලා ගහන්න පුළුවන් විදියට මිෂන් එකක් තියෙනවා. තනිකරම ස්නයිපර්. කවුරු හරි තව බඩි කෙනෙක් දීලා We gotta push forward. අන්න එහෙම තිබ්බනම් මරු. කොහෙන්ද ගහන්නේ? පිටිපස්සෙන් ගහනවා. Shotgunner down! ඕන පැහැල් තිබ්බ ගමන් ආයෙත් ගිනි ගන්නවා. Launching grenade! Right on target. බලමු. Gecko, we need a push on that gun. මම හිතන්නේ ඉවරයිද කොහෙද? ඉන්නවද දෙන්නේ. Launching grenade! මේ ග්‍රැනේඩ් එහෙම දැම්මට එහෙම ලොකු කේස් එකක් නැහැ මේකේ. මට ඒක මේ හොඳට මේ වුණා දැන් වෙනේ වගේ නම් ග්‍රැනේඩ් එහෙම දාපුවාම කෙලින්ම විසි වෙලා යනවනේ. මේක එහෙම ලොකු සීන් එකක් නැහැ. හරි. දැන් අපිට තියෙන්නේ මේක පුපුරවන්න. අපේ බොසා පුපුරවෙන්නේ මේකනේ. බලමු. ඩයල් මොකද කරන්නේ? මේකේ C4 තියෙනවා මං හිතන්නේ. මෙන්න මේක තමයි අපේ මේ සයිට් වලට ගහන්නේ. මෙන්න ගන්න එක මේවා කරන්න ඕන. අපං ගාව බඩු නැහැ. ගණන් විතරයි තියෙන්නේ. Grenade there! බොස් යන්න බොස්. මොකද කරන්නේ? හරි. Sometimes. ඒ බොස් ගැහුවා මං හිතන්නේ. Dagger, be advised. We spotted Pax reinforcements moving on your position. Copy. Gecko Work Company is on its way. Dig in here. Get on that MG. සෙට් එකක් එනවා. Target above neutral! වාහනේ නෝ දැක්කද? Cover me! Reloading! වදිනවා. Shotgun is down! වැදුණනේ. අම්මට සිරි. මොකද උනේ? ග්‍රැනේඩ් එකද කොහෙද? Need a medic! Stay with me. මම මේක රිවයිව් කරන්න හැටි පට්ට. Appreciate it! Cover me while I reload! Target above neutralized! පේන්නේ නැහැ නේද? Launcher down! හරි. Keep moving.
ඉවරයි මං හිතන්නේ යා තව ඉන්නවා Lancer, status update, over. Held up by packs. One click from the target area. What's your sit rep? With those air defenses still active, the full assault can't happen. දැන් අපි යන්නේ Lancer and push on. 2 more left. We've got allied forces කො on අපි the සෙට් එක horizon නෑනේ waiting for your signal. The skies will be clear, Mills. Count on සෙට් එක that. ඇති කොහෙට ඇවිල්ලා Contact once they are. ආර ඉන්නේ NATO's counting on it. අර නිල් පාට ඩොට් තියෙන අන්නේ සෙට් එක අපි සෙට් එක And if it doesn't work, we'll blame Mac. Reloading! Dagger 1-3, we're taking heavy fire. What's your status? Lancer, we're coming from the slope to your south. Check Great. your fire. Copy that. Good to see you, cowboy. නෑ නෑ ආ තව සෙට් Target එකක් that එනවා building. Clear 'em out. Got an RPG here. Hit that building. Open it up. Weapons secured. කොහෙන්ද ගහන්නේ හොයාගන්න බෑ අන්න ඉන්නේ Shotgun is down! මේක ඉවරද කියලා Hostile using cover. ඉවරයිනේ Area clear. Thanks again. No problem. We got 2 more emplacements still firing, though. You ready? හරි We are. Once more onto the breach. ඒ සෙට් එකේ දැන් කොහෙටද යන්න තියන්නේ Contact! Lancer, engage! මෙතන සෙට් එකකට ගහන්න තියෙන්නේ Fuck! Friendly down! We need suppressive fire! Jacko, grab that launcher! මේ ගන්න එක බලන්න ගන්න එකේ තනි කර ලේ මේ වෙලා Pushing onto the last AAA! තව සෙට් එකක් එනවා Cover me while I reload! Solid hit. Helo down. Lancer, advance on that last gun! Launching grenade! Hold the line. Reloading. උඩින් ගහනවා අර එන්න දුර ස්නයිපර් Sniper down! ඉවරයි වගේනේ We gotta push through to that last AAA! තව එකක් තියෙනවා වැට කොහමද ස්නයිපින් ගහුවොත් නේ එන අමාරුයි Advance on that gun! We'll cover you! Launching grenade! We've got you, Dagger 1-3! Let's get you clear of the AAA!
වදින්නෙත් නෑ. ග්‍රැනේඩ් දානවා නිකන් අර මේ එල්ල විසි කරනවා. හරි වගේ. ගෙන්ද ගහන්නේ. වටෙන්ම ගහනවා වටෙන්ම. ඉවරද? නෑ තව ගහනවා. Roger that. දැන්ම ඉවර වෙනවා. තව ඉන්නවා. Shooter down! හරි දැන් අපිට මේක මේවා කරන්න තමයි තියෙන්නේ. දැන් අපේ මේ ෆ්ලයිට් වලට එන්න පුළුවන් මේකෙන්. ඒ ප්‍රහාරක යානාවලට මේක ඉන්නවනේ. That's what I call fucking teamwork. Just Yeah, like yeah, Operation yeah, yeah, Accuracy yeah. in 2020. Air's clear. Let's give him the signal. Pop smoke. හරි. ඔන්න දැන් අපේ ෆ්ලයිට් එක අරගෙන ඉන්න තියෙන ඕක තමයි මේ Battlefield 6 එකේ දෙවෙනි මිෂන් එක. Fucking close! ඊළඟට අපි බලමු අපේ තුන්වෙනි මිෂන් එක කොහොමද වෙන්නේ මොකද කරන්න කියලා. දැන් අපි ආවා ඇවිල්ලා රේඩාර් පද්ධති විනාශ කරා. මෙයාලගේ ගන්ස් එකක් අපි ඩිස්ට්‍රොයි කරා. දැන් තියෙන්නේ අපේ ඊළඟ මිෂන් එකට යන්න. නැද්ද ෆ්ලයිට් එක දාමු. හරි. අපි එන තුන්වෙනි මිෂන් එක බලමු. ඉතින් මේක තමයි Battlefield 6 ගේම් එකේ තුන්වෙනි මිෂන් එක. මේක ඔපරේෂන් ග්ලැඩියස්. ඇත්තටම මේ Battlefield ගේම් එක නිකන් එපික් ස්කේල් එකක් පෙන්වන ගේම් එකක්. ඒක අපිට මේ මිෂන් එකෙන් ගොඩක් හොඳට පේනවා. ඉතින් මේකෙදි අපි මර්ෆි කියන ප්‍රධාන චරිතයට තමයි මාරු වෙලා තියෙන්නේ. අපේ ඩ්‍රැගර් කණ්ඩායම අපේ ඩ්‍රැගර් කණ්ඩායම වෙරළකට පහර දෙන්න තමයි යන්නේ නේටෝ හමුදාවත් එක්ක එකතු වෙලා. ඉතින් අපි බලමු මර්ෆිට මේ වැඩේ කරන්න පුළුවන් නේද කියලා. අපිට මේකෙදි ගන් එකක් හම්බ වෙනවා. ගන් එක අරගෙන තමයි යන්න තියෙන්නේ. ඉතින් මේකේ වතුර උඩින් තමයි අපිට යන්න තියෙන්නේ. බලන්න එක එන්නම ආතල් එකක් තියෙන වතුර උඩින් යද්දී මේකෙදි ටැක්සාමට Just made it out. ආර්මි එකේ කට්ටිය ඉන්නවා. ඉතින් අපි එයාලට විරුද්ධව තමයි ඇත්තටම කිව්වොත් මේ වැඩේ කරන්න තියෙන්නේ. හරි. ඉතින් වතුර උඩින් යද්දී මයින්ස් තියෙනවා අපිට ඒවා විනාශ කරන්න වෙනවා ඇත්තටම. ඊළඟට අපිට තියෙනවා වෙරළකට ගොඩ බහින්න. අපි ගිහින් බලමු. මේ අපේ කට්ටියද? කවුද මන්ද ගාමු. මේ අපේ කට්ටියක් ඉන්නේ නේ. අන්න ඔය වාලට පේනවාද? පහ වුණා. හරි මේකේ මයින්ස් තියනවාද? අර දැක්කද? අන්නේ මයින්ස් වලින් බේරිලා ඒවා ඩිස්ට්‍රොයි කරලා යන්න ඕනේ. හරි දැන් වෙරළට ළඟයි. ඉතින් මේ මිෂන් එකේ කතාවත් එක්ක අපිට තියෙන පැක්සාමට එක්කින් අපේ ඉන්න ප්‍රබල පෙරේ දේශපාලනයක කාණ අපේට අරගෙන තියෙනවා. මේ ටීම් එකේ ප්‍රධාන ටාගට් එක වෙන්නේ එයාව බේරගන්න එක. හරිද? ඔසෙට් පැක්සාමට එකේ දේශපාලන බලය විද දාන එක තමයි අපේ මර්ෆිටයි අනිත් අයටයි තියෙන ටාගට් එක. හරි. අපි ගහමු බලන්න. අපිට මේකේ මේ
මෙන්න මේ වගේ ග්‍රැනේඩ් ලොන්ච් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට වෙඩි තියන්නත් පුළුවන්. පේනවනේ පේන හැම ලෝකයක්. අපි ගහමු. මොන අපේ නේටෝ එකේ ටීම් එක යනවා. These fuckers ain't giving up easy. කොහොමද අර බංකර් ඇස්සේ හැංගිලා ඉන්නේ කොහෙන් හරි ගහනවා. RPG එක ගහනවා කොහෙන්ද? අන්න ගහන තැන. මේක ඇත්තටම ඔයාලා ප්ලේ කරලා බලන්න මාර සුපිරිම ගේම් එකක් ඇත්තටම. අර මේකේ තියෙන වැඩේ තියෙන මේකේ මිෂන් එකකින් එකට වෙනස්. ඒ කියන්නේ ඔක්කොම නිකන් අර එකපාරට ගිහලා ගලබල ගාලා ගාගෙන යන එකක් නෙවෙයි තියෙන්නේ. ගේම් එකේ අපි කියන්නේ විවිධත්වය කියලා. අන්න මේක නියමටම තියෙන ගේම් එකක්. අනිවාර්යෙන් පුළුවන් අය මේක ප්ලේ කරලා බලන්න. නියම ගේම් එකක්. දැන් මේකේ මේ ළඟදී ආවා Battle Royale game එක. Battlefield එකේ. ඒකත් ප්ලේ කරලා බලන්න මේ ඔය Warzone PUBG PC version එක ප්ලේ කරන අය මේ කරලා බලන්න ඇත්තටම ගොඩක් හොඳ ගේම් එකක්. බලමු මේක. හැබැයි මේ මම පෞද්ගලිකව මෙන්න මේ වගේ මිෂන් වලට ආස නැහැ. කියන්නේ වෙනස් අර වෙනසක් තියෙනවා. අර මෙහිම ගිහිල්ලා මේ වගේ ඒවා ඊට පස්සේ ෆ්ලයිට් එකෙන් යනකොට ගහන ඒවා උඩින් එන ප්ලේන්ස් වලට ගහන ඒවා ඊට පස්සේ වාහනයක යද්දී කියන්නේ අපි ජීප් එක වගේ යද්දී මැෂින් ගන්න එකකින් වෙඩි තියාගෙන යන ඒවා මම ඒ වගේ වාසනය මට ඕන අර ගන්න එකයි මේකයි අරගෙන ගිහලා ග්‍රැනේඩ් ගහගෙන ගන්නන්න ගැහුවා අපෙන්. Fuck! They're pinned down! Stone! Hold us here! Look! We got casualties! අපේ එකනයි තියෙන්නේ. හතර වටෙන්ම ගහනවා මේක නිකන් අර ඇත්තටම යුද්ධෙක ඉන්නවා වගේ ෆීලිං එකක් තමයි එන්නේ මාර මුලදීත් කිව්වේ. ඒ වගේ ඇත්තටම නිකන් යුද්ධෙක ඉන්න ෆීලිං එකක් තියෙන්නේ. මේක ප්ලේ කරද්දී හෙඩ්සෙට් එකේම ගහගෙන ප්ලේ කරන්නකෝ බලන්න. වටෙන් ඇවිල්ලා ඉන්නේ RPG එක. අපේ සෙට් එක ආපහු යනවා. අපිට තියෙන්නේ මෙයාට එන්න පාර ලස්සන ක්ලියර් කරලා දෙන්න ගිහලා ගහගෙන ගිහින්. බහින්න නැත්. Negative. Catch him up best you can, Lo. Stone. Take him on to CCP after we've linked up with the rest of them. අර හෙලිකොප්ටර් එක අපේ ගලේ ඉන්නේ. ඔව්. අන්න අපේ එකකට ගැහුවා. අර කඩන් වටින හැටි කොහොමද? graphics නම් ආයේ කතා කරන්න දෙයක් නෑ. next level graphics තියෙන්නේ. හරි. දැන් මං හිතන්නේ අපිට බහැලා යන්න පුළුවන්. අන්න එක්කෙනෙකුට වැදිලා මේ ඉන්න කැරක්ටර් එක මට දැක්කම මතක් වෙන්නේ අපේ කංචුක. ඔය දැක්කද යා? දැක්ක නැත්නම් වීඩියෝ එකට අපි යූස් කරලා බලන්න. කංචුකම තමයි. කන්නඩි දෙකක් දාගෙන. Just breathe. You'll need your strength when it hits you. Trust me.
බය වෙන්න එපා මේ දැක්කද Stone, what do you got? Dismount! Pressure on this woman. අරයාගේ දතට වෙඩි වැදිලා තියෙන්නේ අපි දැන් යන්නේ අරයට අරය බලා ගන්න කියලා Clear ramp! අන්තිමයි මා යන්නේ හරි මේ ගන්න එක නම් මට සෙට් නෑ ඒක මේ කවවෙවි යන්න ඕනේ නැත්තම් අමාරුයි පේන්නේ නැහැ නේ මෙලෝඩිය අදිනවා Lay down covering fire! I'm going back! අන්න උඩ ඉන්නවා සෙට් එක ස්නයිපර් එක Sniper neutral! බජට් එක මේක අර මැදින් ගහන්න ඕනේ මැදින් ගෙහුවොත් තමයි අදින්න නැත්තම් අදින්න ඕනේ Elevated target eliminated! මේ RPG ගහන්නේ කවුද මට සිරි Need a කද්දිකෝ Stay with අන්න me! ඩයල් එක You're a lifesaver! ගහන්න බෑ වගේ මේ පැත්තෙන් ගිහලා ගහමු No lighting up! අපි වටෙන් ගිහිල්ලා ගහමු පිටිපස්සෙන් ගිහිල්ලා ගහගෙන ගියා නම් හරිය මේ ගන්න එකේ කන්ට්‍රෝල් එක මේ එන අඩුයි Frag out! ඒ කියන්නේ අපිට ADS එකේදී ගන්න මූවමන්ට් එක සෑහෙන අඩුයි මේක වැඩි කරගන්න පුළුවන් ඇති අන්න ඉන්න අතන ඩයල් එක Toes down! Charlie 5, toes are down. එතන මේ RPG ඔටෝ යන කේස් එකක් තියෙනවා ආයෙත් මම වෙන්නේ බෑ Contact 12 o'clock! තව කොහෙන් හරි ගහනවා Charlie 5 engaged. පිටිපස්සේ සෙට් එකක් බහලා ඉන්නේ I'm dry! Need to reload! Contact. Multiple enemies. Opening fire. Moving. හරි අන්න ඉන්න තව Hostile spotted. Engaging. Charlie 5 on the move. We're clear. Hemlock. We've linked up with Murphy and Lopez. Copy. හරි මෙතන සෙට් එක ඉවරයි මං හිතන්නේ දැන් අපිට ආයෙ යන්න තියෙන ඉස්සරහට Intel suggests it's heavily defended. You heard the man. RZ on Charlie 5. Keep it active while we advance on the TOC. Move! Make contact once you secure the objective. Hemlock out. මොකක්ද ඒ? ඔන්න ඉන්න සෙට් එක ඩින් ගහනවා මේකේ මේ Watch. Move on the තියෙනවා ටිකක්
අමාරු මිෂන් එකක්. අර ජනෙල් වලින් RPG ගහනවා. ඒක චුට්ටක් අමාරුයි. ඔය බලමු මේකට ගිහින්. මෙතනින් එහා පැත්තේ තියෙන්නේ. කියන්නේ මේ මිෂන් එකට පස්සේ තියෙන එක. මෙන්න මේ කොටස පහු කරාට පස්සේ ගන්නක් තියෙනවා. Clear. Keep that armor moving. Copy. මෙන්න මෙතන බලන්න උතනින් ගියාම අන්න ජනෙල් වලින් ගහන්නේ. ඒක මේ එනම කේස්. අර මොකද දන්නවද එයාලා RPG එක හරි මොකක් හරි ගහලා ඉන්න ජනෙල් එකෙන් අයින් වෙනවා. ඒකට අපිට වෙන්න යන්න බෑ. මොකද පේනවනේ RPG එක ගහුවට පස්සේ මෙලෝ හතරක් පේන්නෙත් නෑ දැක්කා. ඒකට අපි දැන් මේ අපිත් එක්ක අපේ කියන ට්‍රක් එක මේව කරගන්න. ඒක ඩැමේජ් වෙන්න දෙන්න බෑ. අපිට පුළුවන් මේක දැන් ඩැමේජ් වෙලා තියෙනවා රිපෙයාර් කරන්න. මම රිපෙයාර් කරලා පෙන්නන්නම්. ඔන්න ඔහොම ගිහිල්ලා ඔන්න ඔක අල්ලගෙන ඉන්න ඕනේ. එතකොට ඩැමේජ් වෙලා තියෙනවා නම් රිපෙයාර් වෙනවා. ඔන්න රිපෙයාර් වුණා. හරි දැන් රිපෙයාර් වෙලා තියෙන්නේ. එතකොට අවුලක් නෑ. නැත්නම් ඔක අපි රිපෙයාර් කරේ නැත්නම් එහෙම මිෂන් එක ෆේල් වෙනවා මේ වෙලාව. ඔක පුපුරලා ගිහිල්ලා මිෂන් එක ෆේල් වෙනවා. Sending frag. අර වටින් එනවා ආය. කොහෙන්ද ගහන්නේ? උඩ ඉන්න උඩ. අතන වින්ඩෝ එකෙන් ගහනවා. මේ ටික ටිකක් ඇත්තටම අමාරුයි. මොකද අපි ෂූට් කරන්න අමාරුයි මේ අර ජනෙල් වලින් ගහලා ඉවරලා අනිත් පැත්තෙන් අග්ගල් වෙන හයි ඩැමේජ් වෙලා තියෙන්නේ. අපි ආයෙ රිපෙයාර් කරන්න ඕනේ මේක. අන්න ජනෙලින් ගහනවා ආයෙ. We're clear. You can advance, Charlie 5. Negative, Dagger 1-3. We cannot advance until all hostiles in the immediate area are down. Roger. Dagger, clear the streets. මට සිල්. කොහෙන්ද ගිහින්? හරි. Target above neutralized. එන්න. ඔයත් එන්න. Raiders, all hostiles eliminated. Link up back at Charlie 5. Friendly's ahead. ඔය නිල් පාටින් පෙන්නන්නේ. ඒ මං හිතන්නේ නේටෝ හමුදාව. අපි ඉතින් මේ ලෝකේ බේර ගන්න මේ මෙච්චර හරියක් කරන්නේ. අන්න එනවා තව මේක. Charlie 5, hold position. Holding. ඒක එහෙම වෙන්න කියලා නම් හරියන්නේ Need to නැති. reload. Provide cover fire. Reloading. ඒක වෙඩි දින ඩැමේජ් කරන්න ඕන. මේක තියෙනවා. ඒකට ඩැමේජ් යන ටක් දාලා. හරි.
දැන් ආයෙ කොහෙන් හරි හරියන්නේ Taking damage. කරම ඉතින් භීෂණේ තමයි All enemies eliminated. Advance. Moving Dagger 1-3. Pax is rolling out the welcome wagon for us. ගන්න Charlie 5, hold. The road's blocked. Roger, Dagger 1-3, holding back and we'll wait for your order. Baz, we got stairs here. Marines, with me. Move up. With you. Moving up. Stay alert. Scan the windows and rooftops. Cover your sectors. Scanning high. I got low. We need to find that overwatch position. There's no route through. Found an opening. හරි බිල්ඩින් එක ඇතුළට යන්නේ මේක ඇතුලේ සෙට් එකක් කොයි හරි තපුර යනවා Imagine leaving everything behind just like that. You think they made it out? මේක නෑ කවුරු Dagger, through here. හරි මම හිතන්නේ මේක තමයි අපේ අර මේ ප්‍රාණාපකාරය බේරගන්න තියෙන තැන මේක මම හිතන්නේ මෙයාලගේ ඔය යුද්ධ සම්බන්ධ ලොකු සෙට් එකක් තමයි ඇත්තේ Isn't that බලමු මොකද කියන්නේ කියලා McIntyre. how the fuck they get him? And where's the ආයාව rest of the අල්ලගෙන laser? ප්‍රාණාපකාරය අල්ලගෙන What are we looking at? එයාලා කවුරු හරි ලොක්කේ බලමු මොනවද පේන්නේ කියලා There. Between those pillars. Got him. ඒ කවුද ඒ මං හිතන්නේ අපේ එක්කෙනෙක්ද Just say කොහෙද the word. Negative. ආමිගේ එක්කෙනෙක් Amount of firepower down there, they'd carve us up. We need backup. Charlie 5, this is Dagger 1-3. Over. Charlie 5, send it. Confirmed. Hostiles Alright. at target location. Copy that, Dagger. සෙට් එකේ ඉන්නවා අතර වටේ Flanking from the east. Give the order and we'll push through. Copy Charlie 5. Friendlies in the area. Wait for my call. Roger that. Murphy, tell me there's a way down. Square's covered. Looks like Tana, weapons and අපි ammo. Weapons cache. ගන්න නම් මනම් තියෙනවා Copy. Any way to make it to McIntyre? We got options. Fuck ton of packs අර to පොඩ push වෙඩි through. තිබ්බා අම්මට සිරි God damn it. Talk to me. McIntyre's gone. No mercy. All right, listen up, Raiders. Securing this fob is our top priority. Let's not make it personal. Let's move fast. Let's move decisive. Take clear shots. Check your ammo. Dagger on my 6. Roger that. දැන් මේක මුදා ගන්න එක තමයි තියෙන අපේ මෙහෙයුම මේක ඇත්තටම මේ බලමු අපිට මර්ෆිටයි ටීම් එකටයි මේ වැඩේ කරන්න පුළුවන් නේද කියලා දැන් මේක බේර ගන්න තියෙන්නේ කියන්නේ මෙයාලගෙන් ඒක ක්ලියර් කරගන්න ස්නයිපර්ස්ලා ඉන්නවාට පේනවා ඒ රොට්පර් ලේසර් ලයින් එකක් කියන්නේ ස්නයිපර්ස්ලා හරිද යාළුවා ගහන්න කලින් ඒ කට්ටිය හරි මේකට දාන්න ඕන මේක තියන් බලන්න අන්න හරි එක ජනෙල් උඩ ස්නයිපර්ස්ලා ඉන්නවා I'm dry. Need to reload. මේක මැගසින් එකේ මේ 31යිද කොහෙද තියෙන්නේ ඕනිය 50ක් විතර දුන්නා නම් අපි සතුටුයි 31යි 50ක් විතර දුන්නා නම් හොඳයි මොකද ළඟ ළඟ රීලෝඩ් කරන්න වෙනවා ප්ලේ කරන්න ගහනවා Shotgunner down. ඒ බලමු ස්නයිපර් එක අරගෙන ඉන්නේ පස්සි ගැහුවානේ මොකෙන්ද ගැහුවේ කොයි නෑනේ මොකෙත් ස්නයිපර් එක ගත්තට වැඩකුත් නෑ අන්න ගැහුවා ඌ RPG එකක් අරන් ආය Launcher ගහන්න eliminated.
දැන් ඉතින් ඇතුළට යන්න දින කඩාගෙන ඉඳගෙන මේ මොනවද මේ ගින්දර එන්න ගහන්නේ එන්න හරි හරි මේ සැරේ පන්ති කෙනේ වෙනම එක කරින්නේ Patching you up! Appreciate it! Murphy, we gotta move. Get inside the TOC. සෙට් එකට ගහමු ගිහින් කොන් ග්‍රනේඩ් එකක් දැම්මද කොහෙද Reloading! On point. Push up the stairs. Let's find that command room. මේකේ හෙන්න සෙට් එකක් ඉන්නවා Roof's clear. ගහන්න ගියපුවම එන්න සෙට් එකක් ඇවිල්ලා ගහනවා අර යක්කු වගේ මතුවෙන එක පාට Reloading! Keep him off me! යක්කු මාලිකයා ළඟ ඊළඟට දැන් මේ ගේම් එකේ උනාට පස්සේ අපිට තියෙනවා Black Ops 7 ගේම් එක. ඒකත් මම ප්‍රී-ඕඩර් කරලා තියෙන්නේ. 14 මම දැන් රිලීස් වෙන්නේ Black Ops 7 ගේම් එක. අපිට ඒකත් ප්ලේ කරන්න පුළුවන්. මේ වගේම. හරි ඔන්න අපි ආවා. අපේ මිෂන් එකේ අන්තිම ටිකට. ඉතින් මේක තමයි අපිට අපේ Battlefield 6 එකේ මිෂන් 2 එකයි මිෂන් 3 එකයි මේ මිෂන් දෙකේම අපිට පැහැදිලි වුණා පැක්සාමඩා කියන්නේ නිකන් හමුදා කණ්ඩායමක් නෙමෙයි යාළුවෝ පිටිපස්ස තියෙන ලොකු දේශපාලන කුමන්ත්‍රණයක් කියලා මොකද එයාලා දේශපාලඥයෝ පැහැර ගන්නවා හරි අන්න ඒ වගේ දේවල් තිබ්බා හරි ඉතින් මේකෙදි අපේ කලින් මිෂන් එකේ හිටියා ගේකෝ එයා තනිකරම ස්ටිල් මිෂන් එකක් වගේ කියන්නේ ස්නයිපර් කෙනෙක් විදියට අරගෙන එයාට කට්ටියට යන්න ක්ලියර් කරලා දීලා කෙනෙක් කම්ප්ලීට් කරා මර්ෆි ඇවිල්ලා ෆුල් ඇක්ෂන් තමයි ඇක්ෂන් එකේ තමයි හිටියේ ඇවිල්ලා ගහගෙන ගිහිල්ලා මේවා කරා ඉතින් අපි ඊළඟ ගේම් ප්ලේ එකේ හම්බෙමු අපේ මිෂන් 4 එකෙන් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා අනිවාර්යයෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාගේ යාළුවන්ටත් අපේ මේ ගේම් ප්ලේ එක ෂෙයා කරන්න Gone. All the traditional assumptions about who's on whose side